Hello guys, ඉතින් අද සාදරයෙන් පිළිගන්නවා ICT Bro ශ්‍රී ලංකා YouTube channel එකෙන් ගෙන තවත් එක වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් ඇත්තටම මම ගෙනල්ලා තියෙන්නේ ඇත්තටම නිකන් ඔයා ගන්නවනම් නිකන් මෙන්න මේ වගේ S25 Ultra phone එකක්. ඒක ඇත්ත වශයෙන්ම ගත්තොත් රුපියල් 2,50,000ක් විතර වෙනවා. ඒත් ඇත්තටම ඒ S25 Ultra එකම මෙන්න මේ විදිහට ගත්තොත් ඔයාට වෙනවා 4,50,000ක් වගේ. ඒ කියන්නේ ඒක ඇත්තටම වෙන්නේ මේ 2,50,000ට තියෙන S25 එකට දෙන්නේ warranty shop warranty එක. ඒ වගේම 4,50,000 තියෙන S25 Ultra එකට දෙන්නේ company warranty එක. ඇත්තටම කිව්වොත් මේ පොඩි phone වලදී දක්වා shop warranty company warranty කියලා warranty වර්ග දෙකක් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ඒ warranty දෙකෙන් මොකක්ද හොද කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව ගිහිල්ලා යමු අපේ වීඩියෝ එකට. This is ICT Bro Sri Lanka YouTube. Hit wow. ICT Bro Sri Lanka subscribe. ICT Bro Sri Lanka. ඇත්තටම ඔයාලට දැන් පේන්නේ නැති එකම S25 එක උනත් විදි දෙකකට තියෙනවා ගණන් දෙකකට. ඉතින් ඇත්තටම හිතන්න අපි මුලින්ම කතා කරමු අපේ company warranty ගැන. ඇත්තටම company warranty කියන්නේ ඇත්තටම රටේ ඉඳන් මුදල් බදු ගෙවලා නියමිත national director කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා හරි විදියට phone ගෙනල්ලා ඒ phone එක හරි විදියට බෙදන්න කෙනෙක්. ඉතින් ඒකට හරියට tax එක ගහලා බදු ගහලා ඒව මේව කරාට පස්සේ පොඩ්ඩක් ගන්න වැඩි වෙනවා. ඒකට තමයි කියන්නේ company warranty කියලා. ඇත්තටම ඔයාලට company warranty එකක් තියෙන phone එකක් ගත්තොත්, ඒ කියන්නේ හිතන්න මම උදාහරණයකට ගන්න S25 එක. ඒක ගත්තොත් ඒකේ ඔයා යනකොට ඔයාට ඒකේ shop එකකින් මිලදී ගන්නකොට company warranty එකක් නම් තියෙන එකට ඔයාට ගන්න පුළුවන් ඒකට අවුරුදු දෙකක් අවුරුද්දක වගේ හොඳ warranty එකක්. මොන phone එකක් වුණත් ඒ වගේ අවුරුදු ගානක වගේ warranty එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයා හිතන්න ඔයාගේ ඒ phone එකේ display එක ගියා. එහෙම නැත්නම් phone එක බිමට වැටිලා phone එකේ display එක කැඩුණා කියනවා. ඔයාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලේ ඒ කියන්නේ ඒක යවුවට පස්සේ ඒ company එකට ඒ phone එක යවලා අලුත්ම ඔරිජිනල්ම මේ display එකක් උනත් දානවා. ඒ වගේම ඔයාගේ motherboard එක ගියා කිසි අවුලක් නැහැ. ඒක උනත් දාලා දෙනවා. ඒ වගේම මේ company warranty එක ගත්තට පස්සේ ඔයාලට හොද අප්ඩේට් software මොනවා හරි දෙයක් වුණත් ඒ වගේම hardware මොනවා හරි දෙයක් වුණත් කිසිම බයක් නැතුව ඒක රීප්ලේස් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ගොඩක් කඩවල මේ company warranty වලට හොද offers උත් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයා හිතන්න ඔයාගේ phone එක සම්පූර්ණයෙන්ම ගන්නව බැරි තත්ත්වයට කැඩලා කියනවා. එහෙම වුණත් බය වෙන්න දෙයක් නැහැ. අලුතෙන් phone එකක් ගන්න තරමේ වුණත් දේවල් කරන්න පුළුවන් මේ company warranty තියෙන phone එකක් ගත්තොත්. ඒ වගේම ඔයාට පුළුවන් සමහරක් කාලවලට තියෙනවා මේ පරණ phone එකට අලුත් phone එකක් වගේ දේවල්. ඒ වගේ ගොඩක් දේවලුත් තියෙන්නේ company warranty තියෙන phone වලට. ඉතින් දැන් ඔයාලට තේරෙන්නේ නැති company warranty phone එකක් ගත්තාම තියෙන විශේෂත්වය. shop warranty කියන්නේ ඔයාලට නිකන් අර කලින් වගේ හොඳ ආරක්ෂිත විදිහට tax ගෙවලා ගෙන phone නෙමෙයි. ඒව හොරට ගේනවා කිව්වම මම නිවැරදි. ඒ කියන්නේ ගොඩක් කට්ටියක් කියලා තියෙනවා. ඒ කියන්නේ shop warranty කියන්නේ වෙන රටවල් වලින් නිකන් හොරට tax ගෙවන්න නැතුව ගේන phone. ඉතින් මේව ගොඩක් ගේන්නේ නිකන් ඩුබායි පැතිවල වගේ. ඉතින් ඒ phone ගත්තාම ඔයාලට නිකන් දෙන්නේ උපරිම දුන්නොත් අවුරුද්දක warranty එකක් වගේ තමයි දෙන්නේ. සමහරක් මාස 6 අවුරුද්ද warranty තියෙනවා. ඒත් ඒ වගේ software warranty වගේ ඒවා විතරයි අවුරුද්දක් දෙන්නේ. hardware warranty මාස 6ක් වගේ තමයි දෙන්නේ. ඉතින් මේව තමයි shop warranty කියන්නේ. අනික shop warranty එකක් වුණාට පස්සේ ඔයාට හිතන්නකෝ ඔයාගේ S25 හොද phone එකේ display එක ගියා කියලා. ඊට පස්සේ කඩෙන් දෙනවා මේ phone එක. කඩේට දුන්නාට පස්සේ shop warranty එකට දාලා දෙන්නේ අලුත්ම S25 display එකක් නෙමෙයි. ඒකට දාලා දෙන්නේ ඒකේ අයිතිය තියෙන්නේ ඒ shop එකේ අයිතිකාරයාට. ඒ shop එකේ අයිතිකාරයාට පුළුවන් ඒකට වෙන phone එකක display එකක් හරි එහෙම නැත්නම් ඒ phone එකේ ඒ කැඩිච්ච display එක repair කරලා හරි එහෙම නැත්නම් අලුත්ම display එකක් දාන්න වගකීම තියෙන එයාට. එයාට කැමති දෙයක් කරන්න පුළුවන්. හැබැයි company warranty එක දැම්මට පස්සේ දාන්න ඕනේ අලුත්ම එකක් විතරයි. ඉතින් shop warranty ගන්නකොට තමාගේ shop වලට තමයි warranty එක දෙන්නේ. ඉතින් ඒක ඇත්තටම දෙන්න ඕන නිසායි warranty එකක් දෙන්න ඕන නිසායි shop වලින් දෙන්නේ. මොකද ඒවා හොරේටනේ ගේන්නේ. එතකොට ඒ වගේ කිසි බද්දක් වැදිලා warranty එකක් ඇඩ් වෙලා නැති නිසා warranty එකක් දෙන්න ඕනේ නිසා තමයි shop වලින් තමයි ඒක දෙන්නේ. එතකොට shop warranty එක shop එකෙන් shop එකට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් shop warranty එකක් ඔයා ගන්නකොට ඒක ඇත්තටම ගොඩක් අවාසිත් වෙනවා. ඉතින් ඔයාගේ phone එක කැඩුනොත් motherboard එකක් කැඩුනොත්
ඔයාලට වෙන ඒවා වුණත් දාලා දෙන්න හැකියාවක් තියෙනවා. ඒක අයිතිය තියෙනවා shop එකේ අයිතිකාරයාට. අනික සමහර shop තියෙනවා ඒ වගේ හරියන සරිලන warranty එකක් දෙන්නේ නැහැ. ඒත් කම්පැනි warranty එකක් තියෙන ෆෝන් එකක් ගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඒ විදිහටම ෆෝන් එකක් මාරු කරලා ගැනීමේ හැකියාව. ඉතින් මේ ඔයාලට මම ඉල්ලන්නේ මම මොකක් හරි පොඩි 30000 ෆෝන් එකකට උනා shop warranty කම්පැනි warranty කියලා දෙකක් තියෙනවා. ඉතින් ඇත්තට මේ ෆෝන් වලින් ගොඩක් හොඳ කම්පැනි warranty තියෙන ෆෝන්. ඉතින් ඒවා හරි විදිහට national director කෙනෙක් ඇතිව තමයි ඔය වගේ එන්නේ. ඉතින් shop warranty වගේ ෆෝන් ගේන්නේ ඉතින් ලාභයට හොරෙන්. ඉතින් ඒ වගේ ෆෝන් ගත්තාම ඔයාට ඉතින් ගොඩක් ප්‍රශ්නත් වෙනවා. මොකක් හරි කැඩුනොත් ඒක හදන්න ආපහු වෙන ෆෝන් එකක් උනත් ගන්නීමේ හැකියාවක් තියෙනවා. ඒත් ඉතින් කම්පැනි warranty එක දැම්මොත් ඒ ෆෝන් එක වගේම අලුත්ම එකක් ගන්න පුළුවන්. හෝ ගයිස් ඉතින් ඔයාලට කියන්න ලොකු පණිවිඩයක් තියෙනවා. ඔයාලා මට කියලා මොකක් හරි ඇඩ් එකක් ප්‍රොමෝට් කරගන්න යනවා නම් දැන් මම මේ පල්ලෙහෙන් යන නම්බරයට හරි එහෙම නැත්නම් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි තියෙන නම්බරයට දැන්ම අනිවාර්යෙන් WhatsApp මැසේජ් එකක් විතරක් දාන්න කෝල් ගන්න එපා. WhatsApp මැසේජ් එකක් විතරක් දාන්න කියලා ඉල්ලනවා. ඔයාලට මොකක් හරි ඇඩ් එකක් ප්‍රොමෝට් කරගන්න තියෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ ගැන මොකක්ද හිතෙන්නේ? දැන්ම ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවනම් දැන්ම ලයික් බටන් එක ප්‍රෙස් කරලා මගේ channel එකට කැමති නම් මේ වගේ වීඩියෝස් ඔයාලට ඕනේ නම් දැන්ම මගේ channel එක subscribe කරලා bell icon එකත් all දාගෙන තියාගන්න. ඉතින් ඔයාගේ යාළුවන්ටත් දන්න අයට share කරන්න. ඉතින් මේක තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගෙනාවේ. ඔයාලට ඉතින් මතක් කරන්න තියෙන දේ තමයි ඔයාලා මොකක් හරි ෆෝන් එකක් ගන්නවා නම් අනිවාර්යෙන් කම්පැනි warranty එකක් තියෙන ෆෝන් එකක් ගන්න කියලා ඉල්ලන්නේ. ඉතින් අනිවාර්යෙන් මගේ vlog channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. ඒවත් like කරන්න share කරන්න. ඉතින් අද වීඩියෝ එක මම ඔයාලට මෙච්චරයි ගෙන හරි පුංචි වීඩියෝ එකක්. ඔයාලා හැමෝටම bye guys.